Hi guys, කොහොමද ඉතින් ඔයාලා අද සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ බලන්න උෂිකි දයිබස් බලන්න wow ඇතුළට යන්න කලින් මට ඉතින් ඇත්තටම ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඉතින් මම ඒක දැන් කියනවාද පස්සේ කියනවාද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් තාම ඇතුළට ගියේ නෑ. ඉතින් ගොඩක් කාලයකට පස්සේ YouTube එක පටන් ගන්න ඉතින් ඇත්තටම මේ හිතා ගන්න බැරි විදිහට මම මොකද්ද කරන්නේ YouTube එකේ මොනවද දාන්නේ වගේ කියලා. ඉතින් මට එතන ඇත්තටම මම මගේ ජීවිතේ මගේ කියන්නේ මොකද්ද කියන්නේ ජර්නල් එක විදිහට මට YouTube එක YouTube එකට මම කරන කියන මගේ චැලෙන්ජින් වීඩියෝස් කියන මගේ ලයිෆ් එකේ මම ට්‍රැවල් කරන ඒවා ඒ වගේ දේවල් මම YouTube එකට දාන්න හිතුවා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම ජපානයේ ඉන්න ගොඩක් අය ජපානි විස්තර දාන නිසා ඉතින් මට කරන්න දෙයක්වත් නැහැ. ඒකට ඇත්තට YouTube එක කියන්නේ මගේ වීඩියෝ විනෝදාංශය කියන්නේ ගොඩක් කාලෙක ඉඳන් මට කරන්න හිතිච්ච දෙයක් කරන්න ඕනි කියලා හිතුණ දෙයක්. ඉතින් මට කරන්න දෙයක් නැති නිසා මට හිතුණා මගේ ලයිෆ් එක මේ YouTube එකේ ජර්නල් කරන්න. ඉතින් එහෙනම් මේකත් මගේ අලුත් චැලෙන්ජ් එකක්. ඇත්තටම මාර විදියට කියන වටේ ඉන්න මිනිස්සු මම මෙහෙම කැමරාවක් අරන් යනකොට මං ගැන මොනවා හිතයිද මට hina වෙයිද කියලා හිතලා ඇත්තටම ඒක ගැන මට මාර බයක් තිබ්බා. කියන්නේ ඒ මට කොහොම හරි මට ඕනේ බයට මට මුහුණ දෙන්න හිතුණා. ඉතින් මං හිතාගත්ත කොහොම හරි අද කියන්නේ මගේ ජීවිතේ මම මේ අද කරන චැලෙන්ජ් එකක් ඇත්තටම මම මෙතෙට ඇවිල්ලා මට හිතුණා කියන්නේ මේක ගැන මගේ ජීවිතේ කියන්නේ ඊළඟ chapter එක විදිහට මේ චැලෙන්ජ් එක අද මම කරනවා කියලා. ඉතින් එහෙනම් මාරසල එකක් කියන්නේ. ඇත්තට බලමු ඉතින් ගිහිලාද නේ මට එතන ඒක කරගන්න පුළුවන් ඊට දිගටම නැත්තම් මම අගදී අතැල්ලා දායිද? ඔයාලත් මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාලත් කියන්නේ මගේ ජර්නල් එක කියවෙන කියන්නේ මගේ ජීවිතේ කොටස්කාරයෙක් කියන්නේ. මාරසල එකක් ඉන්නේ. කැමරාවට චූටිට පේනකොට ඇස් දෙකෙන් බලනකොට මාරම ලොකුයි. කොන්නිචිවා. 何名ですか？ライブの中に入ります。はい、じゃあ受付でお願いしてください。Atianta. ඉතින් විනාඩි 20ක් විතර පොලිම හිටියා මම හිතන්නේ. යන්තම් දැන් ටිකට් එක ගන්න පුළුවන්.はい、お願いします。800円でございます。あ、はい。はい、1000円で。お礼便に行くの？100円お戻しですね。はい。チケットは大仏様入り口で係の者にお見せになってください。はい、ありがとうございます。チケット手に入れた。じゃあどっちからこっちකොහෙන් යන්නද කියලා හිතා ගන්න බෑ. හැම පැත්තම ලස්සනයි.
මෙහෙන් යනවද? මෙහෙන් යනවද? අපි මෙහෙන් යමු. තන මේ වීව් එක නම් ඉතින් කියන්න මාරම ලස්සනක් තියෙන්නේ. පාටි පොඩි මේක කියන්නේ මේ පිළිම ගැන වාල් විස්තරයක් කරොත් ඇත්තට මේ කියන්නේ ලෝකේ උසම පිළිම වලින් එකක් විදිහට කියනවා. කියන්නේ මේක සාමාන්‍ය උස තියෙනවා සාමාන්‍ය මීටර 120ක් විතර කියලා කියනවා. ඉතින් මේ තට්ටු 4ක් තියෙනවා. ඇතුළට ගිහිල්ලා අපිට ඇතුළට යන්නත් පුළුවන් ගිහිල්ලා කියන්නේ මගේ යාළුවෙක් වගේ කෙනෙක් ඇතුළේ මේ ධාතුවක් තියෙනවා කියලා කිව්වා. මේ මෙතනින් ගිහිල්ලා බලමු. කොහොමද මේක කරන්නේ? කාටක් ඇතිනේ. Wow. Action じゃない？叩け。投げてるし。叩くんだよ。よいしょ。叩け。いいね。いいね。වා ඇත්තට මට මේ ෆිල්ම් එක කියාගන්න කොහොමද හිතාගන්න බෑ මාරම ලස්සනයි ඉතින්. ඔන්න බලන්න වටේ වලට පෙන්නන්න. කියන්නේ මේ කැමරාවට ඇත්තට මේක පේන්නේ නෑ ලොකුවට. එතන මේක ඩ්‍රාමාවක් ඇතුළට ඇවිල්ලා ඉන්නා වගේ මට පේන්නේ. කියන්නේ මාරම ලස්සනයි නේ. එතන මේ කියන්නේ බුදු කට්ටිය කියන්නේ මේ බුදු පිළිම විස්තර කරන්නේ කියන්නේ බුදුහාමුදුරන්ගේ කියන්නේ තේජස ඒ වගේ කියන්නේ මොකක්ද කියන්නේ ඒකට කියන වචන නැද්ද මොකද තේජස ඒ වගේම මානසික මෛත්‍රිය හැමදේම පෙන්වන්න කරන්න තමයි මේ පිළිම මෙච්චර ලොකුට හදලා තියෙන්නේ කියලා තමයි මේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම හොයපු විදිහට ඉතින් එන්නේ ඇත්තටම කොච්චර බලුවත් එපා වෙන්නේ සකුරාමාලා ලස්සනයි ඉතින්. බැලුවේ දැන් ඉතින් මේ පිළිම ඇතුළට යන්න එක හැදුවේ. ඊට අපි ගිහිල්ලා බලමු. එහෙනම් එන්නේ වචන එකෙන් මට අද කියන්නේ. ඇත්තට මෙතට මම මේ වීඩියෝ එක කරන වඩා සතුටුයි මොකද අද මම මගේ ජීවිතය ඇත්තටම කියන්නේ. මොකද කියන්නේ
මගේ පළවෙනි චැලෙන්ජ් එක ඉතින් මොකද මිනිස්සු ඉස්සරහා කැමරාවක් උස්සගෙන කියන එක ඉතින් ඇත්තට මට මාරම ලැජ්ජාවක් තිබ්බේ. ඉතින් දැන් නම් ඉතින් කියන්නේ මේ දැන් ටිකකට කලින් නැති වුණා. කියන්නේ ඇත්තටම බලන් ගියාම මේ අනිත් වටේ ඉන්න මිනිස්සුන්ට ඇත්තටම අපේ ගැන කිසිම ගාණක් නැහැ. කියන්නේ මම හිතන් හිටියේ ඔක්කොම බලන් ඉන්නේ මන් දිහා. අයියෝ මම කොහොමද වීඩියෝ කරන්නේ? ඉතින් මාරම බයක් තිබ්බා. ඉතින් ඇත්තටම මට සතුටුයි. අද මම මේ වගේ කියන්නේ මෙතෙට ඉල්ල මේ වගේ දෙයක් පටන් ගත්ත එක ගැන ඇත්තටම මාරම සතුටුයි. මට ඉතින් කියා ගන්න බෑ. තව අද දවසේ මට සතුටු හිතෙන තව දේවල් දෙක තුනක් වුණා. ඉතින් මම ඒවත් අන්තිමට කියන්න. තව පොඩ්ඩක් තියෙනවා මට මේක වීඩියෝ කරන්න. ඉතින් ඊට කරලා කියන්න. ඉතින් මගේ එක චැලෙන්ජ් එකක් දැන් සම්පූර්ණ වුණා. ඇත්තටම ඉතින් මේක සම්පූර්ණ වුණා කියන්නේ මට හිතෙනවා ඉතින් අනිත් ඒවා ගැන මට ඉතින් අවුලක් නැති වෙයි කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. සපත්තු ගලවන්න මාර වැඩි මේ සීලා තියෙන්නේ. මොකක්ද කරන්නේ? මේස් දෙක ගලවගෙන යන්නේ. මම අතෝල්ට යනවා දැන් උනාට මේ ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. හදන්නේ මම කොලයක් ඉල්ල ගත්ත මේකට මට ලියන්න තියෙන්නේ. බලමු මට මොකක් විනාඩි 20ක් තියෙනවා මට මේක ලියන්න. ලියන්නත් මට පැනලා දුන්නා. බලමු අපි ලියන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. බලමු. මම ලියලා ඉරලා අපව පෙන්නන්න. ඉවර වෙනවා මම ලිව්වා කියන්නේ මේක ඉතින් මේක උඩින්ම මම ලිව්වේ ඉතින් මේ නිකන් බලියෙන්ද වගේ තමයි තියෙන්නේ මම ලිව්වේ. ජපාන් අය වගේ නැති ලස්සන නෑ. ඉතින් කොරේදෝ දෙස්කා ඉතින් මේක ඉතින් ඇත්තට මට ලොකු දෙයක්. මොකද මේක ඉතින් ඇවිල්ලා මේ වගේ අත්දැකීමක් ගන්නවා කියන්නේ ඉතින් මට ඉතින් ඒක මාර වටිනවා. ඉතින් කොයි හැරි අපි තැනකට ගියාට පස්සේ ඉතින් එතන කිසිම දෙයක් අපිට මතක හිටින්න දෙයක් ඉතින් තියාගන්න එක ඉතින් දෙයක් ගන්න එක හරිය මොකක් හරි ඉතින් අපිට කවදා හරි දවසක මම මෙතට ගියා නේ කියලා අපත් කියන්නේ ඉතින් ඉතුරු වෙන්නේ මේවා තමයි. ඉතින් ඇත්තටම ඉතින් මේවා කොටස්කාරයෙක් වෙනවට ඉතින් ඔයාලටත් ගොඩක් ස්තුතියි. ඒ ආසාවත් හරිද? මාර බඩගින්න තියෙන්නේ. මයික් එක.はい、磯部に。はい。あ、これできた。はい、いいですか。ありがとうございます。はい、ありがとうございます。磯部。磯部කියලා ගත්ත බලමු කාලා රහ කොහමද කියලා. නිකන් ඔනිගිරියක් වගේ. බඩගින්නට හොඳයි. පොඩි නුරාන්නන් තියෙනවා. ඇත්තට බඩගින්නට නම් හොඳයි.酸っぱい。しょっぱいしょっぱい。これおにぎりじゃないですね、それは。それね、団子。あ、団子。ライスケーキ。ライスケーキ。あ、ライスケーキ。Thank you so much. රයිස් කේක් කියලා කෙනෙක් මට දැන් කිව්වා මේ දාංගෝ කියන්නේ ජපාන් දාංගෝ කියලා මේවට කියන්නේ
මොකද හාල් පිටි වලින් හදන කෑම එක. අපේ රහයි පොර ලුණු රහ නම් තියෙන්නේ.全部1個300ですか300円ですね。ミルクは500円です。 500円ですねこれ一つで。はいはい。これは一つでこれ全部大丈夫ですね。はい大丈夫ですね、はい。はい、こんにちは。 300円ちょうどはないんですけどお釣り券出ますよ。はい500円、はい、200円お返ししありがとうございますね。これですかはい、必要であればこちら使ってくださいね。わかりました手でも大丈夫です手でも大丈夫ですよ。ඔයාලට විතර මාර සිද්ධියක් තියෙන කට්ටිය මේ එහෙනම් මෙතන ඉස්සරහින් ගන්න තියෙන්නේ මේ 300යි එළුවෝ ඉන්නවා ඌරෝ ඉන්නවා ළමයිත් ඉන්නවා මාර ගල එතන මම නම් ඉතින් ඇත්තට මේවට කැමති නෑ ඉතින් මට බලමු කියන්නේ අද දවස් මම කරගන්න පින තමයි සතුන්ට කැම කන්න දෙන එක හට්ටි ගොඩක් ඉන්නවා මේ කමේ කනයි ඔයි චිකචි අවලුミルクかな。熱い熱い子。あ、うさぎ食べれるなんか動かないな。食べれるこち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 こ
おいでおいでඑන්නේ නේ කිව්වට එළුවන්ට කැම දෙන්න බැරි වුණා පොඩ්ඩක් දීලා බලන්න ඕනේ ඇත්තටම මං කරන්නේ හොඳ වැඩක් නෙමෙයි මොකද ටික මට දීලා බලන්න හිතුණා අට්ටිය මුදෙනෙක් මොකද දුන්නම ගෙනාවා ආවාට කැරට් එකයි වාඩ කැරට් එකයි පේන්නේ මාව හොඳ නෑ වැඩේ කෙටි කාලෙකින් පිපිල පරිණාමය කියන්නේ ඒ මල් වලට මිනිස්සු මෙච්චර වටිනාකමක් දෙනවනම් ඉතින් මෙච්චර වටිනාකමක් තියෙන නිසා කියන්නේ අපි මේ ලෝකෙට අපි කෙටි කාලයකට වෙලා අපි හැමදේම ජොබ් එකකද හැමදේම බදාගෙන අපි දඟලන කියන්නේ එන්න අපි කෙටි කාලයකට අපි ආවට අපිට දැනෙන්නේ නේ අන්තිමේ දැන් අද ඉතින් මගේ
vlog එක මෙතනින් ඉවර වෙනවා. ඇත්තටම ඉතින් කියන්නේ අද කියන්නේ මම මෙතනට ඇවිල්ලා මේ vlog එක කරනකම නෙමෙයි ඉතින් මගේ මොකක්ද කියන්නේ ටාගට් එක උනේ ඇත්තටම කියන්නේ මට කියන්නේ දැන් ඇත්තටම මෙතන මිනිස්සු ගොඩක් ඉන්නවා. දැන් කලින්ට වඩා මගේ පොඩ්ඩක් අර ලැජ්ජ එකද කියන්නේ මොකක්ද ඒක දැන් නෑ කියලා මට තේරෙනවා. මොකද කලින් නම් කැමරාව උස්සගෙන කතා කරනවා කියන එක මට ඇත්තටම මාරම ලැජ්ජාවක් තිබ්බේ. කියන්නේ ඒකයි කියන්නේ අද මම ඔයාලට කලින් කිව්වා වගේ අද මම මෙතනට ආවකේ කියන්නේ මෙතනට ආවිලා වීඩියෝ කරන එක නෙමෙයි දැන් ඉතින් මම මේ මගේ චැලෙන්ජ් එක මම මෙතනට එනවා කියන එක කියන ගොඩක් කල් ඉඳන් මම කියනවා දැන් ජපානට ඇවිල්ලා දැන් මෙහෙ ඇවිල්ලා මොකක්ද කියන්නේ මම කොහෙන් පටන් ගන්නද හිතා ගන්න බෑ. ආව ජොබ් එක චේන්ජ් කරලා වෙන තැනකට ඇවිල්ලා ඉන්නේ දැන්. මෙතනට ඇවිල්ලා අලුත් ජීවිතයක් අලුත් පරිසරයක් එක්ක ආපහු අලුතෙන් පටන් ගන්න ඕන කියලා හිතුණා. ඉතින් මේ ඒත් එක්කම මගේ චැලෙන්ජ් එකක් අද කම්ප්ලීට් වුණා. මොකද්ද කියන්නේ මිනිස්සු ගොඩක් ඉස්සරහා කැමරාවක් උස්සගෙන කැමරාව කියන්නේ මේ තනියම කතා කරන කෙනෙක් ඉතින් එහෙම කියන්නේ මම ගැන හිතද්දි ඇත්තට මට මා චැලෙන්ජ් එකක් ආදිබ්බි දෙන්නම්. ඉතින් ඇත්තට මේක නිකන් ගානක් නෑ වගේ එකක් තේරෙනවා. ඉතින් ඇත්තටම කියන්නේ මම වයසක කෙනෙකුට බස් එකේ යනකොට ජපාන් කෙනෙකුට මම සීට් එක දුන්නා. ඉතින් ඒ සීට් එක දීලා ඒ කියන්නේ යත් එක්ක හිටපු එයාගේ මොන ගුරා වෙන්නේ නැති මට හිතෙන විදියට. ඉතින් ඇත්තටම කියන්නේ මොකද්ද කියන්නේ එයා ඊට පස්සේ එයාගේ මොන ගුරාට එයා කියනවා වාත් ලොකු නම් පුතේ කියන්නේ වයසක කෙනෙක් හිටියොත් ඔයා සීට් එක දෙන්න කියලා. ඇත්තට ඒ කියන්නේ මට එකකින් ඇත්තට මාරම සතුටුයි. මොකද මම නිසා තව කෙනෙක් වෙනස් වෙනවා කියන්නේ මම කරපු දෙයක් නිසා තව කෙනෙක් වෙනස් වෙන හරිය වෙන්න ඕනි කියලා හිතන එක හරිය කියන්නේ ඒක ඇත්තටම අපිට මාර දෙයක්. මට මාර දෙයක්. මේ ඒ වගේ මං ඉතින් තේරුම් ගත්ත දේ තමයි කියන්නේ කාටවත් මේ ලෝකෙ විනාශ කරන්න බෑ. කියන්නේ තමන් හිතන්නේ නැත්තම් කියන්නේ තමන් දෙයක් තමන් අපේ අරය වෙනස් කරන මෙයා වෙනස් කරන කියලා හිතුවට තමන් වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැත්නම් ඇත්තටම මේ ලෝකෙ වෙනස් වෙන්නේ තමන් වෙනස් වෙන්න ඕන ඉස්සෙල්ලා. මම කියන්නේ මට හේතුන දේ අද දවසේ කියන්නේ ඔහොම තමයි. ඉතින් දැන් ඉතින් මම කියන්නේ මට ඕනේ දේ අද මං කරා. ඉතින් මගේ පළවෙනි චැලෙන්ජ් එකට මම අද මුහුණ දුන්නා. බලමු දැන් ඊට පස්සේ නේ ගෙදර ගිහලා වීඩියෝ එක එඩිට් කරන්න. මම දන්නේ නැහැ වීඩියෝ වෙලාද සවුන්ඩ් ඇහෙනවද මොකුත් මම දන්නේ නැහැ. ඉතින් ඒ ඔක්කොම හොඳට තිබ්බොත් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඉතින් එතකන් ඔයාලා හැමදේම පරිස්සමට ඉන්න. සයෝනාරා.